තෙරුවන් සරණයි දෙවි පිහිටයි සමස්ත ලක්වාසී ලෝකවාසී දෙවියන් පිළිබඳ භක්තිය ඇත්තා වූ සියලුම දරුවන්ට සෙත සාන්තිය යහපත මිෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දෙවියන් පිළිබඳ භක්තිය ඇත්තා වූ දරුවන්ටම සෙත සාන්තිය යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ පිරිසට තමයි ඒ සෙත සාන්තිය යහපත ලැබෙන්නේ. මොකද දෙවියන් පිළිබඳ භක්තිය ඒ ආදරේ කරුණාව හිතේ දරන්නා වූ පිරිසට තමයි තමන්ට පුළුවන් විදිහට පුද පූජා කැප කරන දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඉල්ලා සිටින පිරිසට තමයි ඒ කරුණාවේ පිහිට එසෙත ලැබෙන්නේ. නිසා තමයි මේ විදිහට ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මම අද ආවේ සුබ පණිවිඩයක් අරගෙන. මේ මාසේ ජූලි 29 දින අපගේ 3 වන දේව මන්දිරය වූ මහා කාලිමෑණියන්ගේ දේව මන්දිරය සුබ මොහොතින් විවෘත වෙනවා. ඉතින් මේ සඳහා දායක වෙච්ච පිරිසට තමයි එදිනට ආරාධනා කරන්නේ. යාළව තමයි එදිනට සහභාගී කරව ගන්නෙ. ඉතින් විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ. සිත සාන්තියේ යහපත ප්‍රාර්ථනා කරන්න ඕනේ. කොට්ටාවේ පදිංචි විජේසේන මහතා ඇතුළු පවුලේ පිරිස ඔහුට උදව් උපකාර කරපු අනිකුත් පිරිසවත් එවැගේම නිරෝෂණී මහත්මිය ඩුබායිහි සේවය කරන නිරෝෂණී මහත්මිය ඇතුළේ පවුලේ පිරිස එවැගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ශාමිලා මහත්මිය ඇතුළු පවුලේ පිරිස නිහාල් මහත්මයා ඇතුළු පවුලේ පිරිස ලසන්ත මහත්මයා ඇතුළු පවුලේ පිරිස මේ වෙලාවේ අනිවාර්යෙන් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් මේ පිරිස තමයි මේ සුළු පිරිස තමයි ඊටම වටිනා මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරගන්න දායක වුණේ. ඇත්තරම බොහෝ පිරිසකට කියන්න අවස්ථාවක් සැලසුනේ නැහැ. කියපු ගමන් මේ පිරිස සියලුම දේවල් බාර අරගෙන කටයුතු කළා. ඉතින් සියලුම දේවල් බාරගත්තට පස්සේ එතනින් එහාට ආයි අපට නැවත කෙනෙක්ට මේ සඳහා දායක වෙන්න කියලා කියන්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඉතින් මේ සුළු පිරිස තමයි මේ සඳහා ඊටාම භක්තියෙන් ඕනෑකමින් කැපවීමෙන් කටයුතු කළේ. ඉතින් ඉස්සෙල්ලාම යාලට සිත සාන්තිය යහපතම ජීවිතේ පුරාවටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. මොකද මේ වගේ පුණ්‍ය කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරගන්න දායක වෙනවා කියලා කියන්නේ ඒක මේ ආත්මෙට විතරක් නෙමේ සංසාරගතව කරගන්නා වූ මහානුභාව බල සම්පන්න පුණ්‍ය කර්මයක්. මොකද මෙතනින් පස්සේ මහා කාලිමෑණියන්ගේ දෙවොලට කී දෙනෙක් ඇවිත් තමන්ගේ දුක් ගැනවිලි කියලා සිත සාන්තිය යහපත කරගන්නවාද? ඒ සෑම අවස්ථාවකදීම මා විසින් පින් අනුමෝදන් කරන දෙවියන්ට පුද පූජා කැප කරලා පින් අනුමෝදන් කරන සෑම අවස්ථාවකදී ওই මූලිකත්වයේ දරපු සියලුම පිරිසට තමයි ඉස්සෙල්ලාම සිත සාන්තිය යහපත ලැබෙන්නේ. ඒකයි තියෙන වටිනාකම. ඉතින් ඒ වගේම ප්‍රාර්ථනා කරනවා සමස්ත ලක්වාසී ලෝකවාසී සියලුම දරුවන්ට සිත සාන්තිය යහපතම අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා. ඉතින් ජූලි 29 වෙනිදා විශේෂ කාර්යයක් ඒ කට්ටිය ඒ පිරිස වෙනුවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. එයාලාට සම්පූර්ණයෙන් කාලිමෑණියන්ගේ ශාන්තිය සිත ලබලා දීලා වස් දොස් දුරු කරනවා දෙහි කපලා. ඉතින් අංග සම්පූර්ණ ලෙස වස් දොස් දුරු කරලා සිත සාන්තිය යහපතේ පිරිසට එදින ලබලා දෙනවා. ඉතින් ඊටාම බල සම්පන්නයි. ඊටාම විශේෂයි. එයාලා ඒ කටයුත්ත කරගන්නට වාසනාවන්ත වූ පිරිසක්. ඒ වගේම එදින අනිකුත් සියලුම දෙනාටත් ඒ කියන්නේ දෙවියන් පිළිබඳ භක්තිය ඇත්තා වූ විශේෂයෙන් මහා කාලිමෑණිය පිළිබඳ භක්තිය ඇත්තා වූ පිරිසට සිත සාන්තිය යහපත වෙනවා. අනිවාර්යයි ඒක සත්‍යයි. ඉතින් ජූලි 30 වෙනිදා සිට ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාට විවෘතයි මහා කාලිමෑණියන්ගේ දේවාලය. තමන් සිත සාන්තිය යහපත ඉෂ්ට සිද්ධ කරගන්නට අපිට කතා කරන්න අනිවාර්යෙන් තමන්ට යුක්තිය සාධාරණය මනවින් ඉෂ්ට සිද්ධ වේවි. තමන් සතුරු කරදරයකද ඉන්නේ නැත්නම් මොනවා හරි ශක්තිමත් භාවයකින් තමන් දුර්වල වෙලාද සිටින්නේ
ඉල්ලන්න මහා කාලිමෑණියන්ගේ පිහිට අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් මේ දෙවොල තුල වැඩ ඉන්නේ පාර්වතී දිව්‍යාංගනාවුන් වහන්සේගේ රෞද්‍ර ස්වරූපය වූ මහා කාලිමෑණියන්ගේ ස්වරූපයයි. ඉතින් නිරන්තරයෙන්ම ශක්තිය, ධෛර්යය, වාසනාව ඉල්ලා සිටින්න. අනවින කොඩිවින තමන්ට දොස් කරන්නා වූ පාර්ශවයන්ට නිවැරදි ලෙස දඬුවම් ලබා දී තමන්ට නිදහස් ජීවිතයක් ලබා ගන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව අම්මාගෙන් ඉල්ලා සිටින්. ජූලි 30 වෙනිදා සිට මේ සෑම කටයුත්තකටම ඔබලාට මහා කාලිමෑණියන්ගේ දේවාලය විවෘතයි. ඉතින් ඕනම වෙලාවක ඒ කියන්නේ උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් ඕනම වෙලාවක මට කතා කරන්න නොහැකි වෙන අවස්ථා මම ඕනෑම වෙලාවක කතා කරන්න ගම කට්ටිය මට කතා කරලා කියනවා අනේ මෑණියෝ ඉතින් ඕනෑම වෙලාවක කතා කරනකොට මෑණියන්ට කතා කරන්න බැහැනි කියලා ඈ ඉතින් ඒක හරියේ වුණාට කතා කරන අවස්ථාත් මම තියෙනවා නැත්තම් මගේ WhatsApp එකට පණිවිඩයක් දාලා තියෙනවා මම ආපස්සට අනිවාර්යෙන් කතා කරනවා ඔබලාගේ දුක් ගැනවිල්ල ඔබලාට කරගන්න අවශ්‍ය කටයුත්ත අනිවාර්යෙන් මනවින් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා ඒක සත්‍යයි. ඉතින් බොහොම සතුටුයි මහානුභාව බල සම්පන්න කාර්යයක් ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් ජූලි 30 වෙනිදා සිට ඔබ සියලුම දෙනාට මහා කාලිමෑණියන්ගේ දේව මන්දිරය විවෘතයි. එන්න ඇවිත් සෙද සාන්තිය යහපත මිෂ්ට සිද්ධ කරගෙන තමන්ගේ සියලුම දොස් දුරු කරගෙන තමන්ට ශක්තිමත්ව ජීවිතය ගොඩනගා ගන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව මහා කාලිමෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඉල්ලා සිටින් ලැබෙනවා නොඅනුමාන. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි, සියලු දෙවි රැක වරණයි.